කෙනෙක් ජීවත් වෙන්නේ මරණය තුලමයි. කෙනෙක් ජීවත් වෙන්නේ මරණය තුලමයි. ඒ කියන්නේ සැබෑ මරණය තුලමයි. සැබෑ මරණය තුලම ජීවත් වුණාට ඒ මරණය ගැන දන්නේ නැහැ. හැබැයි ලෞකික මරණය ගැන තමයි ගමන් කරන්නේ. මම එහෙම කිව්වේ සැබෑ මරණය කියන්නේ සෑම කෙනෙක්ම ගමන් කරන්නේ නිවන තුල, නිවීම තුල. නමුත් ඒක ප්‍රතික්ෂේප කරලා යථාර්ථයක් නොවන දි รา පත් වෙලා යන මරණයකට වැළලීලා මරණයක් ගැන හිතා මලකඳක් වගේ ජීවත් වෙනවා. එහෙම දෙයක් නැහැ. ඇත්තටම තියෙන්නේ මේ සියල්ල තුළ නිදහසේ ගමන් කරන්නේ. ඒ ගමන් කරන ක්‍රමවේදය තමයි මේ අපිට පේන, ඇහෙන, දැනෙන සියලු පරාසයන් තුළ ඒවට අහුම්කම් දෙන්න. ඒවා තමන්ගේ කරගන්න එපා. ඇහෙන, දැනෙන සියලු පරාසයන් තුළ තමන්ගේ කරගන්න යන්න එපා. ඒව එතන තියන්න. ඒව එහෙම වෙන්න අරින්න. තමන්ගේ කරගන්න ගියට පස්සේ තමයි තමන්ට රිදෙන්නේ, දැනෙන්නේ, වේදනාව වෙන්නේ, කඳුළු වෙන්නේ, හැම දෙයක්ම තමන්ගේ කරගන්න ගියාම. ඒකට අපි කියනවා අනුන්ගේ පව් තමන්ගේ කරේ තියාගන්න එපා කියලා. මේක හරිය ලස්සනට ජීවත් වෙන්න පුළුවන්. ඇත්තටම ගැඹුරු ධර්මයක් වුණාට ඒක දැනුණට පස්සේදී හරිම සැහැල්ලුයි. ගමන් කරන්න අමාරුයි. ගමන් කරන්න නොයෙකුත් මාර්ග බාධක සියල්ල පැමිණෙනවා. ඒව සියල්ල තමන්ගේ කරගන්න නැතුව ධර්මයට ගලපලා බලන්න. හරිම ලස්සනයි.